සියලුම කුළුබඩු වර්ග එකම තැනකින් ලබා ගන්න. සුපිරිසිදු කුළුබඩු නිෂ්පාදනයේ මහගෙදර මිනෝසා කුළුබඩු. සංචාරක ශේෂ්ත්‍රයේ ඉතාමත් පළපොතු සහ ගුණාත්මක සේවාවන් ලබා ගැනීම සඳහා හොතන්න. තරිඳු පුවස් තිස්සම හරාම. විදිහේ දෙයක් අහන්න. අපම් බලන්න. වතුර ටික කැමති නැද්ද? වතුරට? මොකෝ එහෙම ආන්නේද? බලට සේටම ප්‍රශ්නේ නේ. බාල්ටියටත් ඕක තමයි ප්‍රශ්න. ඒ සූබා. කදා මට දුන්න ලයින් එක. හරි. මම දැන් පස්සේ ගණන් ගත්තේවත් නැහැ. මාත්‍යවත් කතා කරා. මම කිව්වෝ ඉස්සෙල්ලා. මොකද කියවෙන්නේ උඹට? ඊටාරුන් ගියා. මේ ළඟදී මේ මුදලාලිගෙන් අහලා තියෙනවා මං ගැන. හරි. පිට වැඩක් නැහැ බා. ඉතින් අපේ වැඩේ කරන් ගියාම හරි තේරෙන්නේ. බායි ඕක මගෙන් අහන්නත් එපා. කටවල දැන් තියෙන සීනි බාල්ටි දැම්මේද බා? නෑ ෂුවර් නෑ. දැන් කතාවකුත් කිව්වේ. ඌට එපා වෙලා තියෙන හැමදේම හොඳ. යයි තන්න කියන්නේ වන් නැතු කියලා. මේ ප්‍රශ්නේ කුට ඔක්කොම සාර්ථක. ඌට ඕන බයික් එකක් කරන් ගංගවටි පදි. බයික් එකක් ඌට මේක පටන් ගත්ත ගමන් ඌට බයික් එකක් ගන්න උනා. දන්නේ නැවත නේ මම භූවිද්‍යා සමීක්ෂණ දෙපාර්තමේන්තුවේ. සියයි මේ අනවසර ඊටම කැනින් කරන් යනවා කියලා අපිට පැමිණිල්ලක් අතරිට මන් නෙමෙයි මහත්තයා මේක අපේ ගුණපාල මාමා ඉදු විජය කියන්නේ කවුද? විජය කියන මම තමයි. හරි ඒක මන් දන්නේ නැහැ. අපිට පැමිණිල්ල තියෙන රජයේ ඊටමක ඔයාලා කැනින් කරනවා කියලා. ඔයාලට දවස් දෙකක් ඇතුළත මේ හැමදේම අයින් කරගන්න පුළුවන්. මහත්තයා එහෙම කොහොමද මේක මෙතන හින ගේමක් ගහලා අපි මේක කරන් යන්නේ මහත්තයා. එහෙම පුළුවන් එහෙමස් කරන්න එකපාරට. හරි මිස්ටර් මාත් කරන්නේ මගේ රස්සාව. මම ඔයාලට දවස් දෙකක් දෙන්නම්. ඔයාලා පුළුවන් නම් මේක අයින් කරගන්න. අද මම යෝනේ. ආපම්. තමයි. ඒ බං අපිට මේ වෙන්නේ බං. මේක පටන් ගත්ත විතරයි බං. බල්තිය දැනගත්තොත් බහ මොන්නේ හොඳ. මොකද මම කරන්නේ දැන්? මම හිතා ගන්න බෑ බං. කරපුවත් අපරාධි බං. ඒක නේ. රොකම දුකගෙන විජය කියලා දැන්.
පොඩ්ඩෙන්ද විජය කියන්නේ කවුද? විජය කියන නම් මම තමයි. ඔබ කිව්ව හරි බං. විජය කියලා කිව්වේ. ඌ මගේ විජය කියලා දන්න විදියක් නෑ නේද? ඔබ කියනකම් මට ඔක මීටරේට ආවේ නෑ නේද? මගේ යන්නේ. මොකක් බල්කින් කියන්නේ තමයි. बढ़िया विजय නැගිට මම මචං විජේ දැන් නැගිට මම උදේ වෙලා තියෙන්නේ උදේ කැලෙන්න වගේ බං ඒකට ඇට කැවෙන්නේ නැහැ නේ බං බඩගිනි බං මම බාහිරට පතුරු හිටියේ බං ඔය කරන්නේ මොන හොදගෙන කන්න කනක් හොයුවේ ෂොට් එක කරලා මචං ඉඩක් තියෙන මොකද කරන්නේ මොනවද අනිවද යමන් ඒ පැත්තට යමන් මොකද කරන්නේ මොනවද අනිවද යමන් ඒ පැත්තට Padat ini bang. Iya enggak? Ini apa? ලක්ෂණ පරිසරය එළියට බා ඒක නේ බා නේ ඒක නෙමෙයි මාර විදිහේ වතුර නැහැ නේ මොකද කරන්නේ මේ වාහනේ බෝතලයක් තිබ්බනේ වාහනේ නම් බෝතලයක් ඇති මොකද කරන්නේ ඉතින් නේද දැන් මම යන්නේ පොඩ්ඩක් මේ පොඩ්ඩක් දහංක පොඩ්ඩක් බලන්න මේක මේ ඒක නෙමෙයි බා දැන් අපි දෙයට කන්නේ කොහොමද බා රෙස්ටෝරන්ට් එකක් කොහෙද බං රෙස්ටෝරන්ට් මේ ගම්මා
මුදලාලි කරන කුඩීත වැඩ. ඔබට පැහැදිලිව කියන්න තිබ්බනේ. ඔබ කිටම නෙවෙයි කියලා. මොකද්ද මුදලාලි රජයට අයිති ඉඩම්මු. මොකද්ද මුදලාලි තේරුම නැහැ නේ. ඔක්කොම මේ කලබලේ ගැටල් 300ක් කපලා තියෙනවා. දැන් නම් අරන් අස් කරන්න බෑ. මම බල්ටියට කියලා තියෙන බල්ටියක් දැන් වශයෙන් බලන්න හොඳේ. මොකද්ද මුදලාලි මේ තේරුම කියන්න මොකද්ද? ඒක මගේ ඉඩම. ඕගොල්ලන්ට දීලා තියෙන ඕගොල්ලෝ පය නැතුව ගැටව කපා ගන්න. ගැටල් කපා ගන්න මොකද්ද එහෙනම් රජයක එක්ක ඇවිල්ලා මොකද්ද කියන්නේ අස් කරන් යන්නේ කියලා. දැන් අස් කරන්න පුළුවන්. ෆයිල් එකක් අරන් එකෙන් නම් ගියා. ඔකට සින්නක් කර ඉඩම කොහොමද තියෙනවා. චක්‍ර මන්දන කොහාට ගියේ? මෙන්න මේ මෙතන හන්දියෙන් හැරිලා දෙවටත් දිගේ යනවා දැක්කා. මොන පැත්තට ගියේ? මේ පල්ලහට යනවා දැක්කා. ඒ දෙවට. සියලුම කුළුබඩු වර්ග එකම තැනකින් ලබා ගන්න. සුපිරිසිදු කුළුබඩු නිෂ්පාදනයේ මහගෙදර මිනෝසා කුළුබඩු. සංචාරක ශේෂ්ත්‍රයේ ඉතාමත් පළපුරුදු සහ ගුණාත්මක සේවාවන් ලබා ගැනීම සඳහා හොතන්න තරිඳු පුවස් 33 හරහාම කදෝ කිමියෝ කවුරුවත් නැද්ද කියලා බලපන් කොල්ලෝ. නැත්තම් බරෙන්කෝ කතන්දරයක් කියන්න. හොඳට කැටේ ගහපන් ඇදගෙන වැටේ කෙසෙල් කන. අත්ත මාළු මාර මිලයි. මෙහෙම වාච්ච. අහලා තියෙනවයි මේ කතාව. නෑනේ. ඔන්න අපේ කාලේ මගේ ඔය හිතවත් කොල්ලෙක් හිටියා. ඒ කොල්ලා මේ හිට්ටඩුවේ. ඔය හිට්ටඩුව කියන පළාතේ. ඊට පස්සේ මූ මොකද්ද කරේ මූට හරි ආසාවක් ඇති වුණා මේ ගයිඩ් කෝස් එක කරන්න. සුද්ධ එහා මෙහා එක්කගෙන ගිහිල්ලා කීයක් හරි හොයාගන්න. ඊට පස්සේ මූ කල්පනා කරා ඒ වුණාට මූට සෙටල් වෙන්නේ නැහැ. මොකද මූ ඇවිල්ලි කරලා අල්ලගන්න සුද්ධෝ ඉංග්‍රීසි දන්නේ උන් අරන් යනවා. මූට ඉංග්‍රීසි බෑ. ඒකෙන් හින්දා එහෙම උදුරගෙන යනවා. පස්සේ ඉතින් මොකද්ද කරේ මූ කරේ ඔය හිපියෝයි කියලා જાතියක් ඉන්නව දන්නා හිපියෝ. ඔය හිපියෝ දෙන්නේ පාරේ ඔන්න යනකොට මූට සෙටල් වුණා. ඩග්ගාල මූ මොකද්ද කරේ හිපියෝ දෙන්න අල්ලගෙන ගොඩමැදට ගියා. ගොඩමැදදී උදුර ගන්න නෑනේ. ගොඩමැදට ගියාට පස්සේ ඉංග්‍රීසි දන්නේ උන් අඩුයි ඒවා ගොඩතරේ. සුද්ධ දෙන්න අරගෙන දැන් මූ යනවා. දැන් යනකොට මේ ටිකක් දුර යනකොට කොස් ගහක ඉන්නෝ ලේනේ. සුද්ධා ඇහුවා what is the this කියලා. ඇහුවට පස්සේ මූට කට උත්තර නෑනේ කියන්න බෑනේ. මූ ඉතින් කල්පනා කර කර ඉඳලි වරලා මූ කිව්වා බෙස් කොනේ පෑන්ලෙට හවුස් කියලා. ඒක කියන්නේ කොල්ලෝ කොස් බෙනේ ලේම් පැටව් කියන එකට ස්කෑල්ලුත් දැම්මා. බෙස් කොනේ පෑන්ලෙට හවුස් කියලා. ඒ කියන්නේ ඒ වචනේම අනිත් පැත්තට ගැව්වා කොස් බෙනේ ලේම් පැටවුස්. ඔන්න බලපන් කරන වැඩ කොල්ලෝ. දලාලි තව ඒ වගේ කතන්දරයක් කියන්නකෝ. හරි මම කවුරුවත් නැති වෙලාවට දෙනක නැති වෙලාවට මම තව කතන්දර මෙතුමා කියන්නම්. ඔය හරියට මේ වැඩ ටික කරගෙන ඵලයන්කෝ. මම බලවත් කඩේ කොයි තරම් අඩුපාඩුද නේ. ඉතේ පාන්දර ඇවිල්ලා කඩේ පිය දාලා බුදුන් ගන්ටලා ඔක්කොම මම එපා කරන්නේ. ඒව කරලා මේව කරපන්කෝ කතන්දර දෙන්න බැරිය. නව පෙරලෙනකන් එහෙනම් ඵලයන් කඩේ පොඩි වැඩ ටිකක් තියෙනවා කරලා ඒකත් අවසන් කරපන්. දන්නේ යකෝ කියපන් ඇත්ත කියපන්. කීයෙන් දන්නේ යකෝ මෙහෙම ගැට ගහලා ඉන්නේ.
වැත්ත කිරවද? මන් දන්නේ යකෝ. කියපන්. දන්නේ නැහැ මම. මොකද කියපන් මිනිහෝ. උඩ තමයි කියමුරන් උඩ මිනිහෝ දැන් යන්න දීලා 1000කට. දන්නේ නැහැ යකෝ. කියපොඩ. ඉතින් බඩු. මොනවද ඉවරයි. මොනවද ගන්න හදන්නේ උඹලා? උඹට පේනවනේ මොනවදයි කියලා. මගේ අතේ දැනගත්තා. දැන් උඹට හරි. මේ තුඹේ නරකම තන වදිද්දි කොහොමද සුපා? වැත්ත කියනවද? හරි. හරි. කියපන්. කියපන් පරියෝ. මාවේ උවේ ජයගිරම දරයි. ලියපන් බා. කීයේ නන්ද? ලියපන්. මේ ගමන්ට දුවේ අම්මත් ආව නම් තමයි වැඩේ හොඳනේ. අනේ උ නේද තාත්තා? කොහෙද ඉතින්? අම්මට පන්සල් යන්න ඕනේ කිව්වනේ. ඉතින් ඒකට මම දවසක් කිව්ව මතකද? වැදගත් කාරණාවක් කියන්න තියනවා කියලා. මට මතකයි තාත්තා දවසක් කියන්න හැදුවනේ. මොකක්ද තාත්තා? මම ගෙලින්ම මාතෘකාවට එන්නම්කෝ. එසරේ දු දන්නවනේ අර මගේ කොළඹ ඉන්න යාළුවා. ඒ යාළුවගේ පුතෙක් ඉන්නවා. ඒ පුතා තාත්තගේ බිස්නස් එකකම තමයි ඉන්නේ. මේ බිස්නස් වලට උදව් කරගෙන බිස්නස් මැනේජ්මන්ට් ගැන හොඳ අවබෝධයකුත් තියෙනවා. මගෙන් කෙලින්ම ඇහුවා එසරේ දු ගැන අදහසක් තියෙනවා. මේ අංකල් මොකද කියන්නේ කියලා. මම ඔයාගේ යාළුවෙක්ද තාත්තා? ඇයි අනේ විදියට මේ කතා කරන්නේ? නෑ දුව. මම කියන්නේ හොඳ කොල්ලෙක්. ඒ කොල්ලට කාර්යයකුත් තියෙනවා. අනිත් එක සල්ලිත් තියෙනවා. මේ වැදගත් පෙනුමක් තියෙන කොල්ලෙක්. ඒක නිසා මම කෙලින්ම මාතෘකාවට ගහලා මේ මං දුවට අදහස කිව්වේ. තාත්තා ඔය කියන්නේ අර අපේ ගෙදරට කාර් එකෙන් ආපු That's right. That's right. දැන් ඔය මිනිස්සේ මට කැමතුනේ මාව හරියට දැක්කෙත් නැතුවනේ තාත්තා. ඔය වගේ මිනිස්සෙක් මාව දකින්නෙත් නැතුව මට කැමති වෙනවා කියන්නේ. මොන වගේ මිනිස්සෙක්ද කියලා මට හිතා ගන්න පුළුවන්. හරි හරි. ඒ කට්ටිය ළඟදී අපේ ගෙදර එනවා. හැබැයි ඔය පඬිත කන්නම් එදාට කතා කරන්න එපා. ආවම කියන්නේ. ළඟදී මේ ඒ කට්ටිය අපේ දිහා එනවා. අරත් මේ මම අදහස් කරගෙන ඉන්නවා ඒ ළමයව මගේ බිස්නස් වලට සම්බන්ධ කරගන්න. මේ වගේ දෙයක් කරන්න කලින් අහන්න වටිනවනේ තාත්තා. ඒක තමයි මම ඔයාලට කිව්වේ. අනිත් එක ඔය අපේ ගමේ ඉන්න අර ආතක් පාතක් නැති විජේ ඉන්නේ විජේලා වගේ අවජාතක මිනිස්සු නෙවෙයි. හොඳ නම්බුකාර මිනිස්සු. තාත්තා කෙනෙක් අවජාතකයෙක් වෙන්නේ ඒ කෙනාගේ වරදකින් නෙමෙයි. දෙමව්පියන්ගේ වැරදි නිසා. ඒක මතක තියාගන්න.